good morning යාළුවනේ right අපි අද මට හිතුණා මේ ප්‍රොඩක්ට් රිවිව් එක කරන්න. ඇත්තට මොකද මම මාර මාසයි මේ ලැප්ටොප් එකට. මේක ඇවිල්ලා Lenovo IdeaPad Slim 3X කියන මොඩල් එක. මේ තියෙන ඒකේ බොක්ස් එක මම මේවා අන්බොක්ස් කරන්නේවා නම් මම ඒව දාන්න යන්නේ නැහැ. මේක දැන් ටිකක් පරණයි. අවුරුද්දක් විතර පරණයි. නමුත් මට ගන්න හම්බුනේ අද වගේ දවසක. අතර ඊයේ ගත්තේ. මේ තියෙන මේකේ ස්පෙක් එක CPU එක Snapdragon X 8 core එක තියෙන. ඒතොර 16GB DDR5 8000 above megahertz speed එකක් තියෙන එකක් තියෙන්නේ. 512 SSD hard එකක් තියෙනවා. එතකොට GPU එකෙන් integrated වෙන්නේ. මේක ඔක්කොම integrated තියෙන්නේ. ඒ කියන්නේ RAM මේවා මොකුත් upgrade කරන්න බෑ. hard එක ඇරෙන්න. ඒක ඇවිල්ලා 15.3 inches laptop එක. 15.6 laptop එක නෙමෙයි. ගොඩාක්ම ලොකු නෑ. පොඩි laptop එකක්. 14 inch තරම් පොඩිත් නෑ. 16:10 ratio එකක් display ratio එකක් තියෙන laptop එකක් තමයි මේක. වැඩි තියෙන මේක අරපු ගාම on වෙනවා. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක වෙනස් කරන්න පුළුවන් BIOS එකෙන්. මේක ඕපන් කරපු ගාම on වෙන්න තමයි හදලා තියෙන්නේ. right අපි මේක ගලවමු. තියෙන්නේ 65 watt charge එකක තමයි මේකට එන්නේ. එතන තියෙනවා දාලා. ඉතින් 65 watt charge එකක් මෙන්න මේ වගේ pin එකක් තියෙනවා. ඉතින් මේක old school කියලා හිතන්න පුළුවන්. මේ pin දැන් එන්නේ නැහැ. USB තමයි එන්නේ. right USB charger එකකුත් ගහන්න පුළුවන්. මෙතන තියෙනවා USB C port එක. ඒකට USB C charge එකක් ගහන්න පුළුවන්. මම Asus 65 watt charge එකක් ගහලා බැලුවා. charge වුණා. මෙතන තියෙනවා බඩු. open කරපු ගමන් light එක පත්තු වෙනවා. backlit මේක මේ light එක තමයි තියෙන්නේ. white color light එක. මම හිතන්නේ මේක හොඳයි. මේවා මේමම එකම පාවිච්චි කරන්න පුළුවන්. මේ බැටරි එකත් එක්කම බැටරි එක යූස් කරත් ඔය ලයිට් ඔහොමම තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. සුපර් බැටරි ලයිට් එකක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මේ කැමරා එකක් එනවා, වෙබ්කැම් එකක් එනවා. නමුත් වෙබ්කැම් එක Windows Hello එකට compatible නැහැ. පුරාට වෙබ්කැම් එක යූස් කරන්න පුළුවන්. නමුත් අර facial recognition එක මේක start වෙන්නේ නැහැ. ඒ කියන්නේ sign in වෙන්නේ නැහැ. හැබැයි මෙතන තියෙනවා fingerprint scan එකක් තියෙනවා. ඒක fingerprint එක දාපු ගාම log වෙනවා. මේක load වෙලත් ඉවරයි. ඊට පස්සේ අපි බලමු තියෙන Snapdragon X කියලා තියෙනවා. මේක ඒ කියන්නේ මුලින්ම ආපු chipset එකක් Snapdragon architecture එකෙන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා Intel තියෙනවා, AMD තියෙනවා. ඒකට අලුතෙන් එකතු වෙච්ච එක තමයි Qualcomm ලගේ Snapdragon එක. ඇත්තටම එන්නේ phones වල. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ phone processor එකක් දාලා ඇයි මේව කරන්න යන්නේ කියලා. Windows එකක් දුවන්නේ අපිට මේ normal computer එකකින් වක්වත් Windows හරියට දුවන්න බෑ. stuck වෙනවා. 16GB මදි. මොකද මේක බැලුවොත් එහෙම මේ task manager එකට ගිහිල්ලා ලොකු memory එකක් ගන්නවා ඒගොල්ලෝ මේ Windows දුවන්න. මේකේ 10GB විතර අරගෙන තියෙනවා Windows දුවන්න. හරි. එතකොට ඇයි මේ laptop එකට මම මෙච්චර ආස, ඇයි මේක මෙච්චර ගැම්මක් දීලා කතා කරන්න කියලා අපි බලමු. මං ආස features ටිකක් කියාගෙන යන්නම්. මේක මං ආස දේවල් තමයි මේකේ battery life එක. battery life එක සෑහෙන හොඳට තියෙනවා. දැන් ඔයගොල්ලෝ පේන හැටි මෙතන 98ක් තියෙනවා. මේකෙන් සෑහෙන වෙලා මේක යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසක් daily වැඩ කරන ප්‍රමාණයෙන් දවසක් විතර දුවා ගන්න පුළුවන්. ඩීටේල් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් ඒවයි වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන්. මට ඇත්තටම මේකේ කතා කරන්න ඕන වැදගත් කාරණා ටිකක් තියෙනවා. මේකේ හොඳ සහ මේකේ නරක සහ මේකේ අద్භූත දේවල්. ඒ කියන්නේ හොඳ තියෙනවා, නරක තියෙනවා, අద్භූත දේවල් තියෙනවා. ඒ ටික අපි කතා කරමු හිමීට. හොඳ තමයි මේකේ බැටරි ලයිෆ් එක හොඳටම හොඳයි.
සෑහෙන වෙලා ඔයගොල්ලෝ යූස් කරන්න පුළුවන් කිසිම බයක් ගන්න නැතුව මේ ලැප්ටොප්ස් වගේ නෙමෙයි ඔෆිස් වැඩ ඒ ටික AI වැඩ ඔක්කොම ටික හොඳටම කරගන්න පුළුවන්. ඒකින්ද බැටරි ලයිෆ් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක මේක ලයිට් weight. මේක ලොකු බරක් නෑ මේ ලැප්ටොප් එක. 1.6 kilograms එන්නේ. ඉතින් මේක 15.3 එකක් ඉඳලා ටිකක් බරයි 14 inches වලට වඩා. නමුත් ඉතින් ස්ක්‍රීන් එක ලොකු ඉඳලා ඔයගොල්ලන්ට ලොකු වැඩක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලැප් එක උඩ තියාගෙන පාවිච්චි කරාම මේක කිසිම හීට් එකක් එන්නේ නැහැ. ඒක තමයි මම අනිත් ආසම දේ. මේක කිසිම මේ කොහෙවත් මේ රත් වෙනවා එහෙම දැනෙන්නේ නැහැ. ඉතින් මේක එනම කූල් වැඩ කරන්න මම තැනක ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. රයිට් මම තව ආස දෙයක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. යමු soft edge එකට. රයිට් දැන් ඕක කොහොම තියෙනවද? රයිට් ඔන්න බා. ඒ බා. මේක ඇවිල්ලා ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. මේක මාරම වටිනවා ඔයගොල්ලෝගේ මොනවා හරි ක්‍රියේටිව් වැඩක් කරනවා නම්. එතනටත් වඩා මේක ඇත්තටම ඕන වෙන්නේ පේන්ට් එකේ. දැන් ඔයගොල්ලෝ දන්නවා පේන්ට් එක ඇවිල්ලා next level පේන්ට් එකක් තියෙනවා. දැන් මේකේ mouse එක ඕම අඳිනවට වඩා මේ බලන්න. මොන හරි අඳින්න පුළුවන්. හරි ලේසි ඉතින් වාගේ නිගිල්ල යූස් කරලා හරි නැත්නම් ඔයගොල්ලෝගේ ටච් පෙන් එකක් යූස් කරලා මේක මේ විදිහට අඳින්න පුළුවන්. Procreate යන්න ඕන. Procreate ගියාම මේදී දැන් යා ගන්න මේ ඉමේජ් එක උපකාර කරගෙන. ඒ කියන්නේ මේ ඉමේජ් එක යූස් කරලා යා මෙතනට දෙනවා අපි ගහන එකේ AI ඉමේජ් එක. මං කිව්වා දෙන්නෙක් ඉන්නවා ඒ පාර මේකේ දැන් මේ canvas එකට අනුව තමයි ඒගොල්ලෝ අදලා තියෙන්නේ. මේ දිග canvas එකක් අරන් තියෙන්නේ. creativity අඩු කරාම ඒගොල්ලෝ නිකන් sketch එකක් වගේම තමයි පෙන්වන්නේ. creativity වැඩි කරන්න ඒකේ realistic ගතිය වැඩි වෙනවා. අපි බලමු ඉතින් ඔන්න ඔයගේ තමයි එයා පෙන්වන්නේ. ඉතින් ඔහම සීන් එකකුත් තියෙනවා. එකත් එක සීන් එකක්. තව එකක් තියෙනවා මේකේ දැන් මේකේ Windows key එක ඔබාගෙන මෙහෙම අපිට ඕන දෙයක් කොපි කරගන්න පුළුවන්. අලුත් AI සීන් එක මේ තියෙන. දැන් අපිට ඒක දැන් සාමාන්‍යයෙන් මේක ක්ලික් කරලා කොපි කරන්න බැරි එකක් මම Windows key එක ඔබාගෙන කොපි කරනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. අපි images ගමුකෝ. හරි මේක ඇවිල්ලා normal image එක මට මේකේ මේ Pixar කියන එක කොපි කරගන්න බෑ. පේනවද? ඒක කොපි කරන්න ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ. මේකේ මේ Windows key එක ඔබුවාම mouse එක එලිම වෙනස් වෙනවා. ඊට පස්සේ ඔන්නම ක්ලික් කරාම වෙපේ ඒක highlight වෙලා පෙන්නනවා. ඒක කොපි කරන්නද කියලා. එතන. ඒක කොපි දැම්මාම ඒ තියෙන නම කොපි වෙනවා. ඊට ඕන තැනකට ගිහිල්ලා මෙතනින් paste දැම්මම Pixar කියලා වැටෙනවා. ඒ වගේ ඕනම දෙයක් එහෙම මේ කියන දෙයක් කොපි කරන්න පුළුවන්. ඒ image එක download කරගන්න පුළුවන්. ඒ වගේ AI assistant tool එකක් තමයි මේ ඔය app එකට ගිහින් click to do කියලා එක තමයි ඔය Windows key එක ඔබලා එන්නේ. ඉතින් මේක දැන් මේ laptop එකටම තියෙන එකක් නෙමෙයි. AI features එක එන අලුත් laptop එකට Copilot Plus වලට වෙන්න ඕන. ඒ වගේ තියෙන laptop වලට එන feature එකක් තමයි ඔය click to do කියන app එක. ඒකත් හරි වටිනවා මේක use කරනකොට. ඕගොල්ලෝගේ වැඩ content හදන්න හරි මොන හරි දෙයක් ටක් ගාලා අරගෙන copy කරගන්න. ඒ වගේ ඕගොල්ලෝගේ බලන්න ඕගොල්ලෝ කරන වැඩ වලට මේක යොදා ගන්න විදිය ඕගොල්ලෝ නිකන් imagine කරලා බලන්න. right ඔය ටික තමයි මට ඇත්තටම laptop එකේ එළියෙන් පෙන්වන්න තියෙන්නේ. mouse pad එකයි ඔය backlit එක keyboard එකයි. keyboard එක නම් අවුලක් නැහැ. මේ materials උත් හොඳයි බය වෙන්න දෙයක් නැහැ. අපි දැන් බලමු මේකේ ඇත්තටම මේක දැන් කාටද වටින්නේ. මේකේ නරක දේවල් මොනවාද? මේකේ අර අద్భుත දේවල් මං කිව්වේ. ඒ අద్భుත දේවල් ටිකත් අපි බලමු.
රයිට් දැන් අපි මේ ලැප්ටොප් එකේ ගොඩක් හොඳ ගැන කතා කරා තව හොඳ තියෙනවා නමුත් මේ හොඳ ගැන කතා කරනට වඩා මම හිතනවා නරක ගැන කතා කරන එක හොඳයි කියලා මේක අරගෙන පසුතැවෙනවට වඩා ඒ කියන්නේ නැත්තම් ඔයගොල්ලෝ මේක අරන් සල්ලි වේදම් කරපු එක අපරාධ කියලා හිතෙනවට වඩා මේක ගන්න කලින් ඔයගොල්ලෝ දන්නවා නම් මම හරියටම මොකද්ද මේ ප්‍රොඩක්ට් එක මේක මට යූස්ෆුල් වෙනවද මේක මගේ වැඩවලට හොඳයිද කියලා දැනගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ටික තමයි නරකයි කියලා කියන්න පුළුවන් දේවල්. දැන් මේ Snapdragon chipset එක තියෙනවානේ. Snapdragon chipset එක build වෙලා තියෙන්නේ ARM architecture එක යටතේ. එතකොට ARM architecture එකේ ඒක support කරන ගොඩාක් softwares අඩුයි. කියන්නේ දැන් Windows ගත්තාම ඔයගොල්ලෝ දන්නවා Windows තමයි mainly competitive operating system එක ගොඩාක් softwares එක use කරනවා වැඩ කරනවා ඒ වගේ. તો දැන් Linux වගේ ගත්තාම Linux use කරන්නේ බොහොම ටික දෙනා අය. අපි 100ක් ගත්තොත් 100කින් 80ක් විතර Windows use කරයි. ඉතුරු 20නුත් 15ක් විතර Linux use කරන්න පුළුවන්. ඉතුරු 105 Chrome, FidoOS ඒ වගේ alternative OS තියෙනවා ඒවා use කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ARM කියන එක OS එක වශයෙන් ගත්තාම මේක වෙනස් නොවුනට කියන්නේ Windows OS එකම තමයි. නමුත් ඒකේ ආකිටෙක්චර් එක වෙනස් හින්දා ඒ ARM කියන ආකිටෙක්චර් එක යටතේ වැඩ කරන්න පුළුවන් softwares ගාන සීමිතයි. ඒකින්ද ඔයාට normally ඔයා CapCut use කරනවා නම් ඒ වගේ ඒවා මේකේ use කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකට මේකේ site එකක් තියෙනවා මේකේ use කරන්න පුළුවන් බැරි softwares මොනවාද කියලා අපි බලමු. මෙතන තියෙන්නේ මේ දාලා බැලුවොත් ARM compatible apps කියලා ගැහුවාම මේකේ පෙන්නනවා Windows on ARM. මේකේ පෙන්නනවා ඔක්කොම මේකේ use කරන්න පුළුවන් softwares ටික. මේ තියෙන productivity වශයෙන් Microsoft ගොඩාක් ඒවා මේකේ support කරනවා. communication හැටියට ගත්තොත් එහෙම මේවා support කරනවා. creativity ඔහොම තියෙනවා. දැන් මම videos හදන්නේ මේ Clipchamp කියන software එකෙන්. ඒක හරි ලේසි, සරලයි, සුන්දරයි. ඒකින්ද ලොකු weight එකක් නැතුව shape එකේ video එකක් හදාගන්න පුළුවන්. එතකොට developer tools, security ඔක්කොම ගත්තාම ඒ ටික ඔක්කොම තියෙනවා. අනිත් ඒවත් බැලුවොත් එහෙම ගොඩක් ඒවා same compatible ඒවා තියෙනවා. මේ emulate එකක් කරා use කරන්නත් පුළුවන්. මේවා advanced විදියට හිතනවා නම් තමයි මේ වලට යන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයගොල්ලෝ මේ හිතන්න ඔයගොල්ලෝ ගොඩක් softwares use කරලා එක softwares use කරලා වැඩ කරනවා නම් මේ laptop එක හරියන්නේ නැහැ. heavy games use කරනවා නම් එහෙම එක්කෙනෙක් නම් ඔයාට මේ laptop එක හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි සරලවම කිව්වොත් මේකේ තියෙන නරක දේවල්. ඉතින් මේක ගන්න එපා. එහෙම අරගෙන අනාථ වෙන්නත් එපා. අනාථ වෙලා මේකේ full potential එක ගන්න තියෙන අයගේ chance එකක් නැති කරන්න එපා. ඔය වාවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් හරි බිස්නස් මන් කෙනෙක් හරි ඔෆිස් වැඩවලින් ප්‍රොඩක්ටිවිටි කරන කෙනෙක් නම් හරි මේ වගේ පොඩි වීඩියෝ එඩිටිං softwares use කරනවා නම් ඔයාට මේ ලැප්ටොප් එක මාරම වටිනවා. ඔයාට ගොඩාක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. බැටරි ලයිෆ් එකයි ඒ ඔක්කොමත් එක ගත්තාම සෑහෙන දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. නමුත් ඔයාවිල්ලා AutoCAD හරි 3D animation tools හරි video editing heavy video editing tools හරි එහෙම කරනවා නම් මේ laptop එක ගන්නවා තියා හිතන්නවත් එපා. මේකේ ඒවා කරන්න තියා ලං වෙන්නවත් බෑ. ඉතින් ඒකින්ද ඔය ටික තමයි නරක ටික. right එහෙමනම් අපි බලමු මේකේ තියෙන අద్භූත ටික. okay right දැන් අපි කතා කරලා තියෙන්නේ මේ laptop එක ගැන ගොඩක් දේවල්. හොඳ කතා කරා, නරක කතා කරා. මාර කිව්වේ අద్භූත දේවල් තියෙනවා කියලා මේකේ. දැන් අద్භූත දේවල් ගැන කතා කරන්න තමයි හදන්නේ. right මේ තියෙන්නේ normal USB
කීබෝඩ් එකක් normal කියන්නේ RGB lights එනවා. ඔහොම කතන්දරයක් තියෙනවා. අපි මේක ගහලා බලමු මොකද වෙන්නේ කියලා. external keyboard එකක්. right. ඔන්න අපි keyboard එක ගැහුවා. නෑ සද්දයක් නෑ. right light පත්තු වෙනවා. අපට වැඩ කරනවා ගියා. ඕන ඕක තමයි අద్భుත කතන්දරේ. දැන් වැඩ කරනවා. බලමු. මේ වැඩ කරනවා. අద్భుතයි අద్భుතයි. දැන් මම මේ කියන්න ගියේ මේක වැඩ කරන්නේ නැහැ කියලා. මේක හරි අద్భుතයි කතන්දරේ. මේ පාර මේක වැඩ කරනවා. අන්න ගියා. මම පේනවා. කෙලුණා. ඔන්න ඕක තමයි සිද්ධිය. දැන් මේ හොන්දට වැඩ කර තිබ්බා. දැන් කෙලුණා. මොන බෑ. මේ කට් වෙන්නේ නැහැ. මේ වැඩ කරන්නේ නැහැ. දැන් මේක හදන්න ගියාම හදන්න බෑ. ඇත්තටම මේ කියන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා නම් කියන්නේ මේ device manager ගිහිල්ලා rollback drive ගහලා rollback ගහන්න ආවෙත් නැහැ. device manager ගියා. මේක පෙන්නනවා මේ වාක්‍යයක් එක්ක පෙන්නනවා. බලමු. properties ගියා rollback යන්න පුළුවන් නම් බෑ. disable uninstall කරමු. ගලවලා ඉන්ස්ටෝල්. අන්න ඔක තමයි අద్భుත කතන්දරේ. ඉතින් මේවා ඉස්සරහට හරියයි. වෙන USB keyboard එකක් මේකේ වැඩ කරයිද දන්නෙත් නෑ. මේකේ මොකක් හරි අවුලද එහෙම කියන්නත් බෑ. ඉතින් මාර කතන්දරයක්. අන්න ඕල්ට ටිකක් සාමාන්‍යයෙන් කැමති නම් බලලා ගන්න. keyboard එකක් අවශ්‍ය වෙන්නේ නැත්තම් අපි ගැහුවා වැඩ කරන්න ලයිට් පත්තු වෙනවා. බෑට් එක ඔයගොල්ලන්ට පුළුවන් නම් මට කියන්න කොහොමද හදන්නේ කියලා. මම පට ගාලා හදාගන්න. මොකද මම ආසයි මේ කීබෝඩ් එකත් එක්ක වැඩ කරන්න ලැප්ටොප් එක වැඩි යූස් කරන්නේ නැතුව. මේවත් ඉස්සරහට හරියයි. software updates ඇවිල්ලා එහෙම ආපුවාම ඉස්සරහට හරියයි. ඒකින්ද ඒව ගැනත් ඉතින් ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. right එහෙමනම් මං හිතන්නේ මේක ගැන ඕගොල්ලන්ට ලොකු අයිඩියා එකක් එන්නේ නැති. ඇයි අපි Snapdragon එකක් ගන්න ඕනේ? ඇයි අපි Snapdragon laptop එකක් නොගන්න ඕනේ කියන කාරණේ මේ දෙකම පැහැදිලි වෙන්නේ නැති. මේ වීඩියෝ එක හරියට මුලින් ඉඳන් අගට බැලුවා නම් එහෙමනම් ඉතින් ජය වේවා.